අපි මිනිස්සුયો විදියට ආසම දෙයක් නේ නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්න. ලෝකේ නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්න තියෙන හොඳම විදිය මොකද්ද? ඒ තමයි ඩිවිඩන්ඩ් ඉන්කම් එක. ලාභාංශ ආදායම. කම්පැනි හම්බ කරන ලාභයෙන් කොටසක් ගන්න එක. අන්න එහෙම හම්බ කරන ලාභයෙන් කොටසක් දෙන්න නම් කම්පැනියක් එක කොටසකට කීයක් හම්බ කරන්න ඕනේද? අන්න ඒ ගැනයි අද කතා කරන්න යන්නේ. කොටස් වෙනද පොලේ ව්‍යාපාර ගත්තට පස්සේ තුන් ආකාරයකට තියෙනවා. සමහර ව්‍යාපාර තියෙනවා එයාලා ලාභ ලබනවා. ලාභ ලබලා එක කොටසක්වත් එයාලා ලාභයේ විදියට ආයෝජකයන්ට දෙන්නේ නැහැ. ඩිවිඩන්ඩ්ස් දෙන්නේ නැහැ. එයාලා ඒ සල්ලි ටික සම්පූර්ණ කම්පැනි අනාගතය අභිවෘද්ධි උත්සාහ අරගෙන යනවා. දෙවෙනි කට්ටිය තමයි මෙයාලා හම්බ කරන ලාභයෙන් කොටසක් ආයෝජකයන්ට දෙනවා. කොටසක් කම්පැනි අනාගත අභිවෘද්ධි උත්සාහ අරගෙන යනවා. අනිත් කට්ටිය තමයි කම්පැනි හම්බ කරන ලාභය සම්පූර්ණයෙන්ම ආයෝජකයන්ට බෙදලා දානවා ඩිවිඩන්ඩ්ස් විදියට. යාලා අනාගතය වෙනුවෙන් සල්ලි අරන් යන්නේ නැහැ. ඒතර ඔය තමයි ප්‍රධාන ආකාර තුන ඩිවිඩන්ඩ්ස් ගෙවන. මේ දෙයට අමතරව ගත්තොත් කම්පැනි එකකට ලාභාංශයක් ගෙවන්න බෑ. ලාභ ලබන්නේ නැත්නම්. ඒ කියන්නේ අලාභ ලබන ව්‍යාපාරයකට ලාභාංශ ගෙවන්න විදියක් නැහැනේ. ඒ කියන්නේ ලාභ ලබන ව්‍යාපාර වලට තමයි ලාභාංශ ගෙවන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් අපි උදාහරණයකින් කතා කරලා මේ දේ පැහැදිලි කරගමු. මේ කම්පැනි එකකට ලාභාංශ ගෙවන්න නම් එක කොටසකට ඇත්තටම කීයක් හම්බ කරන්න ඕනේද? ඒ හම්බ කරන කොටසෙන් කොච්චරක් ලාභාංශෙත් ව්‍යාපාර ගෙවනවද කියලා අපි ගිහිල්ලාම බලමු. අපි උදාහරණයක් විදියට අපි ගමු කම්පැනි එකක්. අපි ගමුකෝ බැංකුවක්. අපි ගමු සම්පත් බැංකුව. සම්පත් බැංකුව ගත්තට පස්සේ සම්පත් බැංකුවේ කොටසක් රුපියල් 160යි 775කට තමයි ගනුදෙනු වෙන්නේ. එතකොට මේ සමාගමේ ගිණුම් වර්ෂය අවසන් වෙන්නේ මේ තියෙන ෆයිනෑන්ෂල් ඉයර් එන්ඩ් එක වෙන්නේ දෙසැම්බර් 31. එතකොට ඕනෑම අවුරුද්දක ජනවාරි 1 වෙනි ඉඳලා දෙසැම්බර් 31 වෙනකන් යන මාස 12 තමයි මෙයාලගේ ගිණුම් වර්ෂය වෙන්නේ. එතකොට ජනවාරි 1 වෙනි ඉඳලා දෙසැම්බර් 31 වෙනකන්. එතකොට අපිත් මේ කම්පැනි එකේ ලාභය බලනවා නම් මාස 12ක ලාභය බලන්න ඕනේ. එහෙනම් දෙසැම්බර් 31 රිපෝට් එකක් තමයි අපි ගන්න ඕනේ. එතකොට තමයි අපිට මාස 12ම සම්පූර්ණයෙන්ම කම්පැනි එකේ ආදායම වියදම ලාභය අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි යම් ෆයිනෑන්ෂල්ස් වලට ෆයිනෑන්ෂල්ස් වල අපි ක්වාඩ් රිපෝට් එකක් කාර්තු වාර්තා එතකොට ඇවිල්ලා තියෙන ලේටස්ට් රිපෝට් එක මොකද 2025 දෙසැම්බර් 31 රිපෝට් එක. ඒ කියන්නේ මේ මාස 12ම රිපෝට් එක තමයි මෙතන තියෙන්නේ. සෙප්තැම්බර් 30 ගත්තාම මෙතන තියෙන්නේ මාස 9. මාස 9ක රිපෝට් එක. මේ තියෙන ජූනි 30. මෙතන මාස 6ක රිපෝට් එක. මාර්තු 31 මෙතන ගත්තොත් එහෙම මාස 3ක රිපෝට් එක. මොකද ජනවාරි ෆෙබ්‍රුවාරි මාර්තු මාස 3යි තියෙන්නේ. මෙතනයි දෙසැම්බර් 31 රිපෝට් එක ගත්තොත් 2024 ජනවාරි 1 වෙනි ඉඳලා 2024 දෙසැම්බර් 31 වෙනකම් මාස 12ෙම සම්පූර්ණ සිද්ධිය මේ රිපෝට් එක ඇතුලේ තියෙනවා. ඉතින් අපිට අවිල්ල තියෙනවා 2025 දෙසැම්බර් 31 රිපෝට් එක. එතකොට 2025 ජනවාරි 1 වෙනි ඉඳලා 2025 දෙසැම්බර් 31 වෙනකම් කම්පැනි කරපු සම්පූර්ණ විස්තරය මේ රිපෝට් එක ඇතුලේ තියෙනවා. අපි යම් බලන්න මාස 12 කම්පැනියේ විස්තරය බලන්න. සම්පත් බැංක් PLC. එතකොට මේ කම්පැනි එකේ අපිට එකටම එන රිපෝට් එක තමයි මෙන්න තියෙනවා profit or loss statement එක. මේකට තමයි income statement එක කියන්නේ. ආදායම් ප්‍රකාශය. එහෙමත් නැත්නම් ලාභ ප්‍රකාශය. එතකොට කම්පැනි එකේ ආදායම කොච්චරද? බැංකුවේ ආදායම කොච්චරද? බැංකුවේ වියදම කොච්චරද? බැංකුවේ ලාභය කොච්චරද කියන එක තමයි මේකේ තියෙන්නේ. එතකොට මෙන්න තියෙනවා bank කියන කොලම් එක තියෙනවා, group කියන කොලම් එක තියෙනවා. එතකොට සම්පත් බැංකුවට අයිති තව ව්‍යාපාර තියෙනවා. එතකොට අපි ආයෝජකයෙක් විදියට group කියන කොලම් එක තමයි බලන්න ඕනේ. එතකොට මේකේ අපිට බලා ගන්න පුළුවන් කම්පැනි එක for the quarter end කාර්තුවකට හම්බ කරපු එක. කාර්තුවකට කියන්නේ මාස 3කට. for the year end දෙසැම්බර් 31න් අවසන් වර්ෂයට මාස 12ටම හම්බ කරපු එක තමයි මේ කොලම් එකේ තියෙන්නේ. එතකොට මේකේ ගත්තොත් මේකේ යටට ගියාම අපිට බලා ගන්න පුළුවන් profit before income tax කියලා තියෙනවා. කම්පැනි ටැක්ස් කරන ආණ්ඩුවෙන්. ඊට පස්සේ profit for the year කම්පැනිගේ ලාභය profit එක. මේකට කියනවා net profit කියලා කියනවා. ඊට පස්සේ profit after tax කියලා කියනවා. මෙතන profit for the year කියලා කියන්නේ අන්න ඒකටම තමයි. එතකොට රුපියල් බිලියන 32යි කම්පැනි එකේ ලාභය. රුපියල් බිලියන 32යි කම්පැනි එකේ ලාභය. එතකොට ඊට කලින් අවුරුද්දේ රුපියල් බිලියන 28යි 113කින් මෙයාලගේ ලාභය වැඩි වෙලා තියෙනවා රුපියල් බිලියන 32ක් වෙනකම්. එතකොට මේ කම්පැනි හම්බ කරපු ලාභය රුපියල් බිලියන 32යි. දැන් මේ බලන්න යන්නේ එක කොටසකට ලාභාංශ ගෙවන්න නම් මේ කම්පැනි එක කොටසකට ඇත්තටම කීයක් හම්බ කරලාද කියලා. උත්තරේ බලන්නේ කොහොමද? කම්පැනි හම්බ කරපු ලාභය බෙදෙනවා කම්පැනි කොටස් ප්‍රමාණයෙන්. එතකොට එනවා එක කොටසකට කීයක් හම්බ කරාද කියලා. අන්න ඒකට තමයි ව්‍යාපාර ලෝකයේ කියන්නේ earning per share කියලා. EPS කියලා. අපි බලමු මේ අගය සම්පත් බැංකුවේ කීයද කියලා. කම්පැනි හම්බ කරපු ලාභය රුපියල් බිලියන 32යි. අපි දාගමු රුපියල් බිලියන 32ක් කියලා. මේකට බිඳු 3කුත් දාගමු. එතකොට තමයි කැල්කියුලේෂන් එක හරියන්නේ. මොකද දැන් මේකෙත් බිඳු 3 දාලා හැදුවොත් එහෙම මේ ෂීට් එක මදි වෙනවා මෙයාලට හදන්න. මොකද ඉලක්කම් දික් වෙනවා.
ඒ හින්දා තමයි 0.3ක් දහස් ක්‍රමයට හදන්නේ. එතකොට accounts හදන විදිය එක තමයි. ඕක බෙදනවා company total number of shares ප්‍රමාණයෙන්. company සම්පූර්ණ shares අපි බලන්න යන් listed entity result ගියා, market capitalization ගියා, search bar එක තියෙනවා. අපි search කරා සම්පත් බැංක් කියලා. සම්පත් බැංකුවේ shares තියෙනවා shares බිලියන 1.1ක්. එතකොට company එකේ සම්පූර්ණ ලාභය බිලියන 32 බෙදනවා බිලියන 1.1කින් අපිට නෝ උත්තරේ කීයද? රුපියල් 27.77ක් කියලා. රුපියල් 27.77යි. අන්න ඒක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතනත් earning per share කියලා රුපියල් 27.77ක්. ඒ කියන්නේ මේ කම්පැනි එක ඇත්තටම එක කොටසකට හම්බ කරන ගාන රුපියල් 27.77යි. එතකොට නිකමට හරි මෙතන non control interest දීලා තිබ්බට මෙතන ඇත්තටම අගයක් නැහැ. මෙතන ඔයාලට පේනවා ඇති කඩිරි දෙකක් තියෙන්නේ. ඒතකොට non control interest තිබ්බොත් ඒක අයින් කරලා උඩ තියෙන අගය තමයි ගන්න ඕනේ. ඒතකොට මෙතන එහෙම අගයක් නැහැ. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා කම්පැනි සම්පූර්ණ ලාභයේ කොටස් ප්‍රමාණය බෙදුවට පස්සේ අපිට නෝ උත්තරේ රුපියල් 27.77ක් කියලා. එතකොට සරලයි සම්පත් බැංකුව එක කොටසකට හම්බ කරන්නේ රුපියල් 27.77යි. එහෙනම් මේ හම්බ කරපු රුපියල් 27න් කොටසක් තමයි ඩිවිඩන්ඩ් විදියට මේ කම්පැනියට දෙන්න පුළුවන්කමක් තියෙන්නේ. අපි බලමු සම්පත් බැංකුව ඩිවිඩන්ඩ් එක විදියට දැන් කීයක් දීලා තියෙනවද කියලා. මේ කම්පැනි එක අපි ෆයිනෑන්ෂල්ස් වලට ගිහිල්ලා අපි මේ ලේටස්ට් ක්වාර්ටර් රිපෝට් එකනේ බැලුවේ. එතකොට මේක දෙසැම්බර් 30 ගේ වුණාට පස්සේ මේක එළියට පබ්ලිෂ් කරලා තියෙන්නේ 2026 පෙබරවාරි 20. ෆයිනෑන්ෂල් ඉයර් එක ඉවර වෙලා මාස එකමාරක් ගියාට පස්සේ තමයි මෙයාලගේ රිපෝට් එක එළියට දාලා තියෙන්නේ. ඔව්නේ කාලයක් යනවනේ මේ ටික හදලා ඉවර කරන්න. මාස එකමාරක් ගියාට පස්සේ එළියට දානවා. ඔන්න ඒත් එක්කම තමයි මෙයාලගේ ඩිවිඩන්ඩ් අනවුන්ස්මන්ට් එකත් පෙබරවාරි 20 එළියට දාන්නේ කෑෂ් ඩිවිඩන්ඩ් විදියට. කෑෂ් ඩිවිඩන්ඩ් විදියට එක කොටසකට මෙයාලා මෙන්න බලන්න. මෙයාලගේ අනවුන්ස්මන්ට් එක පෙබරවාරි 20 තමයි අනවුන්ස් කරලා තියෙන්නේ. voting dividend per share. කොහොමද එක ෂෙයා එකට දෙන ඩිවිඩන්ඩ් එක රුපියල් 10.30ක් දෙනවා මෙයාලා ඩිවිඩන්ඩ් එක විදියට. එතකොට දෙන්නේ ටයිප් එක මොකක්ද? first and final dividend. ඒ කියන්නේ ප්‍රථම සහ අවසාන ඩිවිඩන්ඩ් එක ෆයිනෑන්ෂල් ඉයර් එක 2025. දැක්කනේ 2025 දෙසැම්බර් 30 ගේ අවසන් වර්ෂයට තමයි මෙයාලා මේ ඩිවිඩන්ඩ් එක දෙන්නේ. එතකොට මේ කම්පැනි එක රුපියල් 27ක් හම්බ කරනවා. එක කොටසකට ඊට පස්සේ රුපියල් 10.30ක ලාභාංශයක් ප්‍රකාශ කරනවා. රුපියල් 17ක් කම්පැනි එකේ අනාගත අභිවෘද්ධිය උදෙසා අරගෙන යනවා. අන්න එහෙමයි ව්‍යාපාර දියුණු වෙන්නේ. හම්බ කරන ලාභයෙන් කොටසක් ආයෝජකයන්ට කාලා බීලා ඉඳලා ඉන්න කියලාත් දෙනවා. ඊට අමතරව තවත් කොටසක් කම්පැනියේ වැඩි දියුණුවට බ්‍රාන්චස් දාන්න, අලුත් ප්‍රොජෙක්ට්ස් වලට අත ගහන්න, අලුත් බිස්නස් පටන් ගන්න කම්පැනියේ තව සල්ලි ප්‍රමාණයක් අරගෙන යනවා. ඉතින් ව්‍යාපාර ලෝකයේ දියුණු වෙන්නේ ඔන්න ඔය විදියට. ඔයා මේ දැන් ඉගෙන ගත්තේ earning per share එක ගැන. එක කොටසකට කීයක් හම්බ කරනවද කියන කතාව. එතකොට මේ earning per share එක ඔයාලට වැදගත් වෙනවා. කොටස් වෙළඳ පොලේ ඉස්සරහට අපි කතා කරන්න යන ratios ඔයාට බලන්න. එතකොට මෙතන තියෙන වැදගත්ම සාධකය තමයි ඔයා දවස ගානේ මේ එකතු කරගන්න පුංචි දැනුම එකතු කරගෙන තමයි ඔයා ආයෝජකයෙක් බවට නිර්මාණය වෙන්නේ. ඉතින් ආයෝජකෙන් නිර්මාණය කරන්න තමයි Wealthy Minds අපිත් මේ දැනුම ඔයත් එක්ක බෙදාගන්නේ. ඔයා මේ දැනුම පසුපස හඹා යන ආයෝජකයෙක් නම් ඔයා අපේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් bell notification එකක් click කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලා ගන්න. ඉතින් අපි තවත් ratios analyze පාඩමකින් හම්බෙමු. ඔයාලා හැමෝටම ජයෙන් වේවා.